රාමය මගින් දෙවන වරටත් සංවිධානය කරන මහා වෙල්ලස්සේ පෙරහැර නැරඹීමට ඔයාලට දැනටමත් පේනවා ඇති අද මැදගම පුණ්‍ය නගරය පුරාවට මහා සෙනග ගඟක් එක් රැස් වෙලා තියෙනවා. ඒ පින්වත් පිරිස අද මේ පෙරහැර රැව් පිළිරැව් දෙන්න සූදානම්. ඒ වගේම තමයි මේ වන විටත් මැදගම නගරය හරහා ශ්‍රී ආනන්දාරාමයේ දක්වා පෙරහැර පැමිණෙමින් පවතිනවා. තව සුළු මොහොතකින් ආනන්දරාමය ළඟට පෙරහැර පැමිණීමට නියමිතයි. ඉතින් අපි බලමු පෙරහැරේ අසිරිය කෙබඳුද කියලා. බිබිල මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන වෙල්ලස්සේ මහා පෙරහැර. මැදගම නිවුස් ශ්‍රී ලංකාවේ වඩාත් ජනගත ප්‍රාදේශීය පුවත් සන්නාමය. වෙල්ලස්සේ අභිමානය ලොවට විදහාපා වෙල්ලස්සේ මහා පෙරහැර සජීවී විකාශය සඳහා අනුග්‍රාහක දායකත්වය. ලංකාවම මවිත කළ ප්‍රතිඵල පෙන්වූ ඇදුරු මඩුල්ල ඉකොන් කලාත් ඉංග්‍රීසි ඉගැන්වීමේ පූර්වාදර්ශය. ඉංග්‍රීසි වලට බය නැති කළ සුහාසක් දරුවන්ගේ ඉංග්‍රීසි ගුරුවරයා අජිත් පී දිසානායක. සම්පත් විජේරත්න 3-4-5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව පන්ති නැනසල ස්මාර්ට් එඩියුකේෂන් සෙන්ටර් මැදගම. සාමාන්‍ය පෙළ ගණිතය තෙනුල දිසානායක. ගණන්කාරයන්ගේ පාරාදීසයට ඔබත් එක්වන්න. ගණිතය සමානයි තෙනුල දිසානායක. ඌවේ විශිෂ්ට ගිණුම් කරන ප්‍රතිඵල නිර්මාණය කළ ගුරුවරයා. පාසලෙත් පන්තියෙත් 100% ප්‍රතිඵල ඇති එකම ගිණුම් කරන ගුරුවරයා ලලිත් රණසිංහ. කාටත් හරියන ගිණුම් කරන පන්තිය. IT පන්ති අතර ICT ක්ලාස් එක. රැල්ලට ගියාට ප්‍රතිඵල නැද්ද? එන්න දවසක් ඇවිත් බලන්න. උසස් පෙළ ICT හේෂාන් වර්ණකුල සූරිය. කල්පයක් ගියත් විකල්පයක් නැති ගණිත පන්තිය. රොෂාන් දර්ශන මෙහෙවන ප්‍රතිඵල නියත ගණිතය. ගණිතයට නියතය රොෂාන් දර්ශන. වෙල්ලස්සේ හද බැඳි රන්කරුවා. රෝහිත ගෝල්ඩ් හවුස් නොම්බර 107 මේන් ස්ට්‍රීට් මැදගම. KTH සුපර් සෙන්ටර් 9 මැදගම. නිවසට අවශ්‍ය හැමදේම එකම වහලක් යටින්. අපගේ නවතම ප්‍රදර්ශනාගාරය දැන් විවෘතයි. KTH සුපර් සෙන්ටර් 9 මැදගම. විද්මා සුපර් තීක්ෂණ කන්ස්ට්‍රක්ෂන් අපගේ නවතම ශාඛාව 9 මැදගම විවෘතයි. විද්මා සුපර් තීක්ෂණ කන්ස්ට්‍රක්ෂන් මැදගම. හිමේෂිකා කෝනාර මෙහෙවන කේක් සැකසුම් හා නිර්මාණ පාඨමාලාව ළඟදීම මැදගමට. ජූලි මාස පළමු සතියේ මැදගම පාඨමාලාව ආරම්භේ. වැඩි විස්තර සඳහා අමතන්න 076යි 577යි 0809. ගෙදර ඉඳන් වගේ ජොබ් එකක් කරන්න කැමතිද? මැදගම ජුමේරා ලංකා ඇඟවුම් ආයතනය වෙත පියනගන්න. දුරකථන 070යි 699යි 0220. ඒමක් නැතුව ගාණක් හදමු. ගණිත දේශක ජී රාජපක්ෂ මෙහෙවන 6-11 ශ්‍රේණි ගණිත පන්ති සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. බුද්ධිමා අධ්‍යාපන ආයතනය මැදගම නන්නපුරාව හා බිබිල. සුන්දර රාත්‍රියක්. අද අපි හැමදෙනාගේම හදවතට ආදරය, ගරුත්වය මේ හැම දෙයක්ම දැනෙන දවසක්. ඒකයි අද රාත්‍රිය සුන්දර රාත්‍රියක් වුණා කියලා මම ඔබට කිව්වේ. අපි අහලා තියෙන විදිහට එදා වෙල්ලස්සෙන් ගුවනට මුසු වෙච්ච සාදුනාදය. අපි අහලා තියෙන විදිහට එදා වෙල්ලස්සෙන් ගුවනට මුසු වුණ කොඩි, සේසත්, දජ, පතාක මේ හැම දෙයක්ම අද මැදගම නගරය සිසාරා මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථාන පින්බිමට කෙමෙන් කෙමෙන් දැනෙන, කෙමෙන් කෙමෙන් හැඟෙන සුන්දර රාත්‍රියක් බවට පත් වෙලා. මැදගම ශාසනාරක්ෂක මණ්ඩලය, රාජ්‍ය ආයතන, එවැගේම සියලුම දෙනාගේ සහභාගීත්වය ඇතිව පවත්වනු ලබන වෙල්ලස්සේ මහා පෙරහැර මංගල්‍යයෙහි තතු වෙති ඔබට අප මෙතෙන් සිට සජීවීව සමීප කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. කසකරුවන් පෙරහැරට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරගෙන අපි අහලා තියෙන විදිහට පෙරහැර මංගල්‍යයක් තුල අතීත සම්ප්‍රදායික කතා පුවතක් එක්ක වැස්සට කලින් එන අකුණු හඬ පුපුරනවා කියන සංකේතයත් එක්ක මේ වෙලාවේදී කසකරුවන් ඒ අතීත මතකාවර්ජනය කරගෙන මේ පෙරහැරට ඕන ඉඩකඩ සම්පාදනය කරගන්න ආකාරය අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. අද
ලංකාවේ පෙරහැර සම්ප්‍රදායන් වල හුරු පුරුදු හස්තීන් දෙදෙනෙක් මේ පෙරහැර සවිමත් කරන්නට අලංකාර කරන්නට අපත් සමග එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සුප්‍රසිද්ධ කලාකරුවන් සුප්‍රසිද්ධ කලායතන නියෝජනය කරමින් මේ පෙරහැර විචිත්‍රවත් කරන්නටත් අපත් සමග එකතුව සිටිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු තොරතුරු සජීවීව ඔබේ මොහොත පොතට සමීප කරන්නට ඔබේ ආලින්දයට අරගෙන එන්නට. ඉතින් අපි ආරාධනා කරනවා අපේ ආදරණීය නිවේදක හිතවතා බලවත් බණ්ඩාර අපේ ආදරණීය නිවේදන ශිල්පියට එවැගේම අපේ ආදරණීය හිතවතිය නිවේදිකාවටත් අපි ආරාධනා කරනවා මේ තතු විත්‍ය ඔබට මෙලෙසින් අරගෙන එන්නට. අපි ආරාධනා කරනවා අපේ මේ වෙලස්සේ මහා පෙරහැර තතු විත්‍ය ඔබට කියන මේ හෝරා කිහිපය තුළ අපත් සමග ඒකාත්මක වන්නට. Sir, ඉතින් මේ වන විටත් මැදගම නගරයේ සිට ශ්‍රී ආනන්දාරාමය දක්වා ආපු පෙරහැරේ මුල්ම සමාරම්භය ලෙස කසකරුවෝ මේ වන විටත් ඔවුන්ගේ දක්ෂතා විදාපාන අවස්ථාව ඔබටත් මටත් දැක ගන්න හැකියාව මේ අවස්ථාවේදී ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනි මැදගම නගරයේ සියලුම පාසල්වල ශිෂ්‍යාවන් දහම් පාසල්වල ශිෂ්‍යාවන්ගේ දක්ෂතා විදාපාන අවස්ථාවක්ද කියා මෙලෙස අපට සඳහන් කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට අපට දෙවනි වරටත් මේ පෙරහැර මෙලෙස විදාපාන්න මෙලෙස ඒ අසිරිය ලබා ගන්න අවස්ථාව සලසා දුන්නේ ශ්‍රී ආනන්දරාමයේ සිට. ඉතින් අපි බලමු තව දුරටත් පෙරහැරේ අසිරිය කෙබඳුද කියලා. ඉතින් තව දුරටත් අපේ පෙරහැරේ සභා අසිරිය තව දුරටත් වර්ණනා කිරීමට බලවත් බණ්ඩාරසේට ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාවට ආරාධනා කරනවා. ඔබ පූර්විකාවේ සඳහන් කළා වගේ අද මෙදගමට වෙල්ලස්සට සුවිශේෂී දවසක් ආශ්චර්යවත් දවසක්. ඒසේ වන්නේ ඔබ සඳහන් කළ විදිහටම අද මෙදගම් ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන මේ දර්ශනීය පෙරහැර මංගල්‍ය පැවැත්වෙන නිසා. ශනු අපි දන්නවා ගංගොඩවිල පෙරහැර, ඒ වගේම කැලණි රජමහා විහාර පෙරහැර, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ රුවන්වැලි සෑ මළුවේ දියත් වෙන පෙරහැර, ඒ වගේම පෙරහැර අසිරියේ ඉහළින්ම වැජඹෙන සෙන්කඩගල දළදා පෙරහැර, ඒ පෙරහැර නාමාවලියට අලුතින්ම එකතු වුණු අලුත්ම නම මෙදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගත් වෙල්ලස්සේ මහා පෙරහැර ලෙස අපට නම් කරන්නට පුළුවන්. අපි දුටුවා මේ අද දවසේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යයේදී සංස්කෘතීන් වල එකතුව පෙරහැර ගෙවදින්නේ මෙදගම් ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයට වුණාට පෙරහැර ආරම්භ වුණේ මෙදගම අලීර්ෂාද් මහාවිද්‍යාලයෙන්. ඒ සංස්කෘතියන් දෙකක එකතුව හරි අපූර්ව එකතුවක් කියලා තමයි මට හිතෙන්නේ. ඔබ කොහොමද මේ සංස්කෘතියන් දෙකේ සංයෝගය දකින්නේ? ඇත්තටම වෙල්ලස්ස පුරවරය කියන්නේ ආඩම්බරෙන් කතා කරන්න ඕනි පුරවරයක්. ඒ කියන්නේ අද පටන් ගත්තේ එක තැනකින් උනාට ඒක ඉවර වෙන්නේ තව තැනකින්. ඒ කියන්නේ ආගම් ಜಾති ભેද කුල ભેද නැතුව පටන්ගත් මේ පෙරහැරේ සබා ආශ්‍රිය ගැන කවර කතාදස. මට
මේ පෙරහැර පේන විදිහට මේ පෙරහැර ඇත්තටම දෙවියන් මැවූ ආශ්චර්යයක් වගේ. ඒ තරම්ම ජීවමානව මට මගේ ඇස් දෙකෙන් මේ පෙරහැර බලන්න ලැබීම ගැන මට තියෙන්නේ ඇත්තටම ආඩම්බරයක්. වෙල්ලස පුරවරේ ඉපදීම මේ පෙරහැර මගේ ඇස් දෙකෙන් බලන්න ලැබීම කියන්නේ මගේ ජීවිතේ මම ලැබපු වාග්යක්. ඉතින් ඒ වගේම තමයි මේ ළමයිගේ දක්ෂතා. මේ වෙල්ලස් පුරවරයෙන්ම එකතු කරගත්ත මුතු කැට ටිකක් අපි මෙලෙස ඔවුන්ගේ දක්ෂතාව විදහා පාන්න තෝතැන්නක්ද කරන් තියෙනවා. ඉතින් සර් මේ කියන්නේ වෙල්ලස් පුරවරේ ආඩම්බරේ නෙවෙයිද? ඔව්. කස පුපුරන හඬ දසත ඇසෙන විට පෙරහැර එන බව පැවසෙනවා. අපේ රවීන්ද්‍ර නිවේදක සහෝදරයා මුලින්ම සඳහන් කළ වගේ වැස්ස සංකේතවත් කරන, සෝබාදහම සංකේතවත් කරන, සෝබාදහමට ඉඟි සපයන, සෝබාදහමට ඉල්ලීම් කරන සංස්කෘතිකාංගයක් විදිහටත් මේ පෙරහැර මංගල්‍ය අපිට සඳහන් කරන්නට පුළුවන්. වැස්ස එන්නට කලින් අකුණු ගහනවා. අකුණු ගහන හඬ නිරූපණය කරනවා මේ කස නාදයෙන්. ඒ වගේම පෙර රජතුමා පෙරහැරේ යද්දී පෙරහැර ඉඩ ලබා ගන්න, මාර්ගයේ ඉඩ ලබා ගන්න කසකරුවන් ඉදිරියෙන් ගියා කියලා අපි දකිනවා. මෙලඟට ෂෙනෝ අපි දකිනවා ගිනිබෝල කරුවන්. ඔන්න කස පුපුරන හඬ ඇහෙනවා. අහස ගොරවන හඬ ඇහෙනවා. ඒත් එක්කම අහස දිහා බැලුවම අහස දසස ගිනි විහිදුවනවා. අකුණු ගසනවා. මේ ගිනිබෝල කරුවන් හරි අපූර්වට ඒ Tamanගේ රංගනයත් එක්ක ඒ විශිෂ්ට දක්ෂතාව පෙන්වන විදිහ. ඉතින් මේක එච්චර පහසු දෙයක් නෙවෙයි ගින්දරත් එක්ක සෙල්ලම්. අපි කියනවා ගින්දර එක්ක සෙල්ලම් දිනක වේදෝ ලෙල්ලම් කියලා. ඔබ කොහොමද මේ ගිනිබෝල කරුවන්ගේ අපූර්ව නර්තනය මේ විස්කම් දස්කම් දකින්නේ? ඊට කලින් සඳහන් කරන්න ඕනේ සර් ගිනි බෝල කැරකියුවේ සෙමෙසේ කට්ටියක් නෙවෙයි චූටි චූටි බටු වැට ටිකක්. ඉතින් ඒක තමයි මේ වෙල්ලස්සේ දක්ෂතාවය. ඉතින් ඒ වගේම තමයි මේ පෙරහැර දකිදි තේරෙනවා ඇති කොච්චර දක්ෂතාවයක් කොච්චර දරා ගැනීමක් ප්‍රගුණ කරලාද කියලා. කිසි පෙරහැරකට දෙවනි වන දළදා පෙරහැරට වගේ දෙවනි වන අපේ ආනන්දරාමේ පෙරහැර ගැන ඉතින් මට තියෙන්නේ ආඩම්බරයක්. ඉතින් අපිට පේනවා බෞද්ධ කොඩි සේසත් එහෙම අරගෙන එනවා. ඉතින් මේක තමයි අපි විඳින්න ඕනි අසිරිය නේද සර්? ඔව් සේනෝ ඔබ හරි. තව කාරණයක් එකතු කරන්න මම කැමතියි. ආතත විතත ආතත ඝන සුසිර පංචතූර්ය නාදයෙන් සමලංකෘත හේවිසි නාදය, හේවිසි බෙර හොරණේ තාලම්පට මේ සියල්ල පංචතූර්ය නාදයෙන් සම්බලංකෘතවයි මේ පෙරහැර ගමන් කරන්නේ. මේ හේවිසි නාදය, හොරණෑ නාදය, මේ ශබ්ද පූජාව බුදුන් උදෙසා, දෙවියන් උදෙසා ඒ අරමුණුයි මේ ආරම්භ වන්නේ. ඉතින් අපි දකිනවා වෙල්ලසට අභිමානයක් අරගෙන ආව ඒ හේවිසි කණ්ඩායම, වෙල්ලසේ අනන්‍යතාවය, වෙල්ලසටම ආවේනික ඇඳුම් ආයිත්තම් වලින් සමලංකෘතව ඔවුන් ඒ නර්තනයේ වාදනයේ යෙදෙන අපූර්ව. ඊට පිටුපසින් අපි දකිනවා බෞද්ධ දජ රැගත් කණ්ඩායම නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර ලෙස ෂඩ් වර්ණයෙන් බබලන බෞද්ධ දජ රැගත් අපේ දරුවන් ඊටම ලස්සනට විනීතව මේ පෙරහැර මාවතේ ගමන් කරන අපූර්ව.
සෙනු බෞද්ධ දජ රැගත් කණ්ඩායම අපේ මේ විශේෂ පීඨිකාව ඉදිරියෙන් ගමන් කරද්දී අපව පසු කරගෙන යද්දී ඊට පිටුපසින් ලීකෙලි කණ්ඩායමක් සුන්දර නර්තනයක් එක එන ආකාරයයි අපට දකින්නට ලැබෙන්නේ. මෙදගම ජාතික පාසල නියෝජනය කරන ඒ කණ්ඩායම බාලක බාලිකා සැමගෙන් සමන්විත බවයි මට පේන්නේ. ඊටම සුන්දර නර්තනයක්. බලන්න ඔබේ වයසේ අයත් මේ පෙරහැරේ ලීකෙලි කණ්ඩායම ඉන්නවද කියලා? සර් බලන්න ගැහැණු පිරිමි ભેදයකින් තොරව සාමූහිකත්වව එයාලගේ නර්තනය රඟ දක්වන අයුරු. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි නේද? පෙරහැර තව ලස්සන කරන්න මේ මැදගම ජාතික පාසලේ ලීකෙලි නර්තනයට පුළුවන් වුණා කියලා මගේ හදවතට නම් විශ්වාසයි. ඒ තරම්ම සාමූහිකත්වව ගැහැණු පිරිමි ભેදයකින් තොරව රිද්මයානුකූලව නටන නර්තනය ඉතාමත් අපූරුයි. ඒ වගේම තමයි තව තවත් පෙරහැරේ සබා සෞන්දර්යය වැඩි කරමින් පෙරහැර තව දුරටත් දික් වෙමින් තියෙනවා. ඉතින් සර් අපි බලමු නේද අපේ පෙරහැරේ ඉදිරි කටයුතු. ලීකෙලි නර්තනය අපි ඉදිරියෙන් ගමන් කරද්දී ෂෙනු මට මතක් වුණේ මට සිහියට ආවේ මේ නර්තනයත් එක්ක කොයිතරම් අගේට ඒ ඇඳුම් ආයිත්තම් වර්ණ සංයෝජනයේ ගලපාගෙන තියෙනවද කියන එක. තවත් කාරණයක් අපේ සාම්ප්‍රදායික නර්තනයන් රංගනයන් එක ගත්තාම ලීකෙලි නර්තනයට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. අපේ අතීත මුතුන් මිත්තන් නර්තන ශිල්පී ශිල්පිනියන් කලාකරුවන් තමන්ට පරිසරයෙන් සොයා සපයා ගන්නට පහසු උපකරණ අරගෙන තමන්ගේ නර්තනය ඒකත් එක්ක ගලපා ගන්න හරි අපූරු දස්කමක් තමයි දැක්ුවේ. ඊළඟට අපි හමුවට කෙමෙන් ළඟා වෙන්නේ ඔබට සමීපම කණ්ඩායමක්. ඒ බාලිකාවන් නර්තන ශිල්පිනියන් මෙදගම ජාතික පාසල නියෝජනය කරමින් මෙදගම ජාතික පාසල අධ්‍යාපනය හදාරන වෙස් නර්තන කණ්ඩායම පායින්පත් නර්තන කණ්ඩායමකුත් වඩා නිවැරදි මා හිතන්නේ. ඉතින් ඒ පායින්පත් කණ්ඩායමයි මේ අප ඉදිරියට කෙමෙන් ළඟා වෙන්නේ. නර්තනයත් එක්ක ගත්තහම කාන්තා ලාලිත්‍ය විදහා දක්වන කාන්තා නර්තනයට මම දන්න තරමින් බොහෝ දෙනා ආශක්ත වෙනවා. බොහෝ දෙනා ආකර්ෂණීය වෙනවා. ඉතින් අපිට තව සුළු මොහොතකින් අපූරු නර්තනයක් මේ වේදිකාව ඉදිරිපසින් දැක ගන්නට පුළුවන් වේවි. මේ මැදගම ජාතික පාසලේ වෙස් නර්තන කණ්ඩායම කෙමින් අපි ළඟට එන්නේ. වෙස් නර්තනය කියන්නේ කුවේනියකින් බිඳී ආවක්ලු. ඉතින් වස් දොස් වලින් හරි බිඳී ආපු මේ සම්ප්‍රදාය කෙතරම් ගැඹුරුද? පයට රිදුම් දෙද්දිත් නටන අපූරුව මට නම් හිතා ගන්න බෑ. සිලම්බු වලට කැපෙන කකුල් හිතන්නේවත් නැතුව තව තවත් පිච්චි තියෙන පාද රිද්මයානුකූලව තියෙනවා. ඒ වගේම පායිපත් කියලා වෙස් වලට දෙවනි වෙන්නේ නැස. මොකද ගෑල් ළමයිගේ තියෙන ජවය බලන්නකෝ. ඉතින් ඇත්තටම හරි අපූරුයි ඒ ගෑල් ළමයිගේ නර්තනය කියන්නේ. අපේ පායින්පත් නැට්ටු කාර්යයන්ගේ නර්තනය ඇත්තටම හරි අපූරුයි, ජව සම්පන්නයි. ඒ වගේම ජව සම්පන්නකමට දෙවනි නොවන ලාලිත්‍යයක්, හැඟීම් උත්පාදනයක්, රිද්මයානුකූල බවක් මේ ඔක්කොම එකට එකතු කරලා පායින්පත් නර්තනය බලන්න තමයි අපි සූදානම්. පයින්පත් නර්තන කණ්ඩායමත් එක ඔවුන් තනියම නෙවෙයි ෂෙනු වෙන්නේ. ඔවුන් එන්නේ වෙස් නර්තන කණ්ඩායමත් එක්ක, උඩරට වෙස් නර්තන කණ්ඩායමත් එක්ක. වෙස් නර්තනය පිළිබඳව යමක් සඳහන් කරනවා නම් ඒ ඉතිහාසය පඬුවස්දේව රජතුමාගේ රාජ්‍ය සමය දක්වා ගමන් කරන බවයි මේ රංග ඉතිහාසය නැත්නම් නර්තන ඉතිහාසය විමසලා බැලුවම අපට පේන්නේ. පඬුවස්දේව රජතුමාට වැළඳුණු දිවි දෝෂය
තුරන් කරන්නට කළ ශාන්ති කර්මයක් විදිහටයි මේ කොහොඹයක් අංකාරයේ ඇඳුම් ආයිත්තම් ඇඳගත් උඩරට වෙස් නර්තන කණ්ඩායම අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ 1 2 3 4යි නෑ. එහෙම ගණන් කරන්න අමාරුයි. 40ක 50ක පමණ බාලක බාලිකාවන් නර්තන ශිල්පී ශිල්පිනියන්ගෙන් සමන්විත කණ්ඩායමක් තමයි මෙදගම ජාතික පාසල අද මේ මෙදගම ආනන්දාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගත් මේ පෙරහැර මංගල්‍යයට අද දවසේ දායාද කරලා තිබෙන්නේ. ඔවුන් මොහොතක විරාමයක් විවේකයක් ගන්නා බවකුයි පේන්නේ. බලමු අපි තව මොහොතකින් අපිට ඔවුන්ගේ දස්කම් විස්කම් අඩව කස්තිරම් දකින්නට අහන්නට නරඹන්නට පුළුවන් වේවි. ඔව් සර් බලන්නකෝ මේ වෙස් නර්තන ශිල්පීන්ගේ පායින්පත් නර්තන ශිල්පිනියන්ගේ තියෙන ජව සම්පන්න ලාලිත්‍ය ස්වභාවය එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනින් නොවි ඔවුන්ගේ දස්කම් විදහාපාන අපූරුව මේ ඇත්තම කිව්වොත් අපේ දේශීය අනන්‍යතාවයක්. ඒ කියන්නේ අපේ ලංකාවට හම්බෙච්ච උරුමයක් තමයි අපේ වෙස් පායින්පත් නර්තන ශිල්පීන් ශිල්පිනියන් කියන්නේ. ඉතින් ඇත්තටම ආඩම්බරයි පායින්පත් නර්තනය ගොඩක් දුරට පෙරහැරක දකින්න නොලැබෙද්දිත් අපේ ආනන්දරාම පෙරහැරේදී පායින්පත් නර්තන ශිල්පිනියන් දකින්න ලැබීම ගැන. ඒ වගේම තමයි වෙස් පායින්පත් කියන්නේ අපේ දේශීය අනන්‍යතාවයක්. අපේ දේශීය උරුමයක්. ඉතින් වෙන රටකට වෙන දේශයකට කවදාවත් නොදෙවෙනි වන එකම සංස්කෘතිය එකම උරුමය මේ වෙස් පායින්පත් නර්තනය. ඉතින් සර් මට ආඩම්බර මෙච්චර ගොඩක් මැදගම ජාතික පාසලෙන් ජනිත වුණාද කියන එක. එක ටිකක් අසීරු කාර්යයක් ෂෙනු. මොකද තරගකාරී අධ්‍යාපන රටාවකට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට යොමු වෙලා ඉන්න අපේ දරුවන් මේ වගේ සෞන්දර්යයට ඒ වගේම මේ විෂය බාහිර පාසලෙන් බාහිර කාර්යයකට පාසලෙන් එපිට කාර්යයකට සම්බන්ධ කර ගැනීම තරමක් අසීරු කාර්යයක්. ඒ වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරන්නට ඕන. වගේම මේ දරුවන් ඒ සඳහා යොමු වෙන්නටත් ඕන. එක් අතකින් ඔවුන්ට බුදුන් උදෙසා දෙවියන් උදෙසා පිදෙන උපහාරයක් ලෙස පැවැත්වෙන මේ අසිරිමත් පෙරහැරක නර්තනයේ යෙදෙන්නට ලැබීම තමන්ගේ නර්තන ජීවිතේ තමන්ගේ කලා ජීවිතේ ලැබූ වාග්යක් ලෙස සලකන්නටත් පුළුවන්. ඉතින් ඇඟ සලිතවන මේ බෙරහඬට සුන්දර නර්තනයක යෙදෙන ඒ ආදරණීය අපේ දරුවන් ආදරණීය ශිල්පී ශිල්පිනියන් ඇත්තටම අපේ ගෞරවයට ආදරයට වර්ණනාවට ලක් වෙන්නටම අවශ්‍යයි. කොච්චර පයට රිදුම් දුන්නත් අපේ පින් සිත්වලට අපේ පින්බර ජනතාවට තමන්ගේ දක්ෂතාවය තමන්ගේ පෙරහැර කියන උරුමය රැකගන්න මේ වෙස් නර්තන ශිල්පීන් ශිල්පිනියන් වෙහෙස වෙන විදිහ මට නම් පුදුමාකාරයි. පයට රිදුම් දෙද්දිත් නටන අපූර්ව මට නම් අදහා ගත නොහැකියි සර්. විදේශිකයන් ලංකාවට එනවා විවිධ අරමුණු සඳහා. එයින් සුවිශේෂී අරමුණක් තමයි අලි බලන්න එනවා. අනික් කාරණය උඩරට කන්ද උඩරට සෙන්කඩගල පෙරහැර බලන්න විදේශිකයන් දහස් ගණන් ලංකාවට ඇදී එනවා. ඉතින් ඒ අපේ අනන්‍යතාවය දකින්න, අපේ සුන්දරත්වය දකින්න, අපේ කලාව අත්විඳින්න, අපටම උරුම අපටම අනන්‍ය වූ මේ උඩරට කලාව අත්විඳින්න. ඒ අපටම අනන්‍ය වූ අපටම උරුම වූ උඩරට වෙස් නර්තනයයි මේ අපේ වේදිකාව ඉදිරියෙන් ගමන් කරන්නේ. මේ මොහොතේ අපි දකිනවා වැගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනේ නර්තන ආචාර්යතුමන් එවැගේම ජාතික සම්මානලාභී නර්තන ආචාර්යතුමන් චමින්ද ජයරුවන් ආදරණීය ශිල්පියාණන් ප්‍රමුඛ බෙර වාදන කණ්ඩායමේ ඒ
රිද්මානුකූල වාදනයට හරියටම පාතබල දෑත චලනය කරලා සුන්දර නර්තයේ යෙදෙන අපේ ශිල්පිනියා. සර්, අපේ වෙස් නර්තන ශිල්පිනියන් වේදිකාවෙන් යන්න ඔන්න මෙන්න තියෙද්දී සලුපාලිය නර්තනය රත්නපාල දහම් පාසලෙන් තමයි එන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම ලස්සන නර්තන අංගයක් ඊට පිටිපස්සෙනුත් එනවා. ලස්සන බෙරපද කුංජිගත පායිම්පත් පැලඳි අපේ උඩරට නර්තන ශිල්පිනිය රැජිනක් වගේ ඒ වගේම වෙස් තට්ටුව පැලඳි අපේ උඩරට නර්තන ශිල්පියා රජෙක් වගේ. ඉතින් ඒ රජ ගමනයි නිමා වුණේ. මිළඟට ටිකක් අපව විනෝද කරන සලුපාලිය හරි අපූර්වට අපි ඉදිරියෙන් ගමන් කරනවා. මට පේන වශයෙන් පුංචි දරුවනුත් පාසලේ 3-4 ශ්‍රේණි වල දරුවනුත් මේ සලුපාලියට අපූර්වට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔවුන්ගේ අම්මලා තාත්තලාට ඔවුන් අඳුන ගන්නට බෑ. ඇයි? විස්මුණු පැලඳගෙන ඉන්නේ. සර්, මට නම් කවුද කියලා අඳුර ගන්න බෑ නෙවෙයි. මට ඒක දිහා බලාගෙන ඉද්දී ඇස් අහකට ගන්න හිතෙන්නේ නම් නෑ. ඒ වගේම තමයි මීළඟට අපේ වේදිකාව ඉදිරිපිට වඩික පටුන නර්තනයෙන් හැඩවෙන අපූර්ව අපිට බලා ගන්න පුළුවන්. චූටි නර්තන ශිල්පිනියන් තමයි අපේ වඩික පටුන නර්තනයෙන් අපේ වේදිකාව ඉදිරිපිට මුළු ආනන්දාරාම පෙරහැරම හැඩ කරවන්න මේ සූදානම් වෙලා ඉන්නේ. වඩික පටුන නර්තනය අප ඉදිරිපසින් ගමන් කරද්දී ඔවුන්ගේ නර්තනය අපේ ඇස්මානයෙන් වියකී යද්දී රබන් නැටුමක් එන්නේ. ෂෙනු මම දන්න තරමින් රබන් වර්ග කීපයක් අපි භාවිතා කරනවා. අවුරුද්දට ගහන බංකු රබන්, නැත්නම් ලොකු රබාන, ඒ වගේම විරිදු කියනකොට ගහන විරිදු රබානේ, සාමයේ අත් රබන් සහ තව කරකවන රබනුත් තියෙනවා. අද සමහරට රබන් කැරකවීමකුත් අපිට දකින්න පුළුවන් වෙයිද දන්නේ. මේ නම් මම දන්න තරමින් අත්රබන් නර්තනයක් තමයි මේ අප ඉදිරියෙන් යන්නේ. හරි අපූර්වට මලක් සිත්තම් කරලා තියෙන රබානේ ඒ මලට ගැලපෙන විදිහටම ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් සකස් කරලා තියෙනවා. හරි අපූර්ව වර්ණ සංයෝජනයක්. ඔබට මොකද හිතෙන්නේ? සර්, මම මේ බලාගෙන හිටියේ තාලම්පට වැදෙන අපූර්වටම ඔවුන්ගේ පාද යන අපූර්ව. ඉතින් ඒ සංයෝජනය මට හිතා ගන්න බැරි තරම් ඇත්තටම ලස්සනයි. ඔවුන් එකටම ගන්න රබන් කැරකවිල්ල ඒ හැමදේම මනා පුහුණුවකින් මනා සුසංයෝජයකින් තමයි හැඩ කරලා තියෙන්නේ. ඉතින් මේ ධම්මාරාම දහම් පාසල මැදගම ධම්මාරාම දහම් පාසලේ ශිෂ්‍යාවන් තමයි රබන් නර්තනයෙන් අපේ ශ්‍රී ආනන්දාරාම පෙරහැර හැඩ කරවන්න සූදානමින් ඉදිරියට යන්නේ. ඒ වගේම තමයි තාලම් නර්තනයෙන් මැදගම රත්නපාල දහම් පාසල මීළඟට අපේ වේදිකාව ඉදිරිපිටින් ආනන්දාරාම පෙරහැර හැඩ කරන්න සූදානමින් ඉන්නවා. තිත් තෙයි තාලම්පටින් ආධුනික ශිල්පීන්ට ඔවුන්ගේ පාසනම දක්වන්නට ලබා දෙන සංඥාව. ඉතින් මට ඒකත් මතක් වුණා මේ වෙලාවේ. දැන් අප ඉදිරිපසින් ගමන් කරන්නේ මෙදගම් ශ්‍රී ආනන්දරාම විහාරස්ථ ශ්‍රී රතනපාල දහම් පාසලේ ආදරණීය ශිල්පිනියන් ඉදිරිපත් කරන තාලම් නර්තනය. එකම රිද්මයකට එකම හඬට තාලම්පට 20-30 ගානක් නාද කරන
අපූර්ව. මේ නර්තනයේ තියෙන තවත් සුවිශේෂත්වයක් තමයි කණ්ඩායමේ කී දෙනෙක් හිටියත් ඔවුන් සාමූහිකව එකට එකම රිද්මයකටයි Tamanගේ නර්තනයත් වාදනයත් ගායනයත් සියල්ල ඉදිරිපත් කරන්නේ. ෂෙනු අපි ආරම්භයේදීම සඳහන් කළා පෙරහැරක් සංස්කෘතික සම්මිශ්‍රණයක් කියලා. ඒ සංස්කෘතික සම්මිශ්‍රණය අපට මතක් කර දෙමින් දකුණු ඉන්දියානු එහෙම නැත්නම් හින්දු සංස්කෘතිය අපට මතක් කර දෙමින් සෙම්බු නර්තනය සෙම්බුව දමිළ ජනතාවගේ එක්තරා සංකේතයක් විදිහටත් ගන්න පුළුවන්. ඉතින් කෝවිල මතක් වෙනවා, ඔවුන්ගේ විවිධ උත්සව මතක් වෙනවා, ඔවුන්ගේ සංස්කෘතික අංග මතක් වෙනවා. හරි අපූර්ව සෙම්බු නර්තනයක්. මං හිතන්නේ මෙතන මේ බලන් ඉන්න අයටත් නැටවෙන තරමේ වාදනයක් තමයි පසුබිමින් ඇහෙන්නේ. සෙම්බු නර්තනය මොකද හිතෙන්නේ? සෙම්බු නර්තනය මට දකිද්දිම මතක් වුණේ මගේ සාමාන්‍ය පෙළ පාසල් ජීවිතය. මම ඉස්සල්ලාම පාඩම් කරන්න ගද්දි මට හම්බුනේ අපේ දේශීය නර්තනයට සමානවම ද්‍රවිඩ සම්ප්‍රදායේ තියෙන නැටුමක් තමයි කලගෙඩි වලට සමානව සෙම්බු කියන්නේ කියලා. කිසිදු වෙනස්කමකින් තොරව සාමූහිකව ඒ වාද්‍ය භාණ්ඩයම අරගෙන එලෙස නටන නර්තනයක් තමයි සෙම්බු නර්තනය කියලා කියන්නේ. ඔබට ටිකක් බාධා කරලා මට එක කාරණයක් කියන්න හිතුණා. බලන්න අර මැද ඉන්න පුංචිම පුංචි ශිල්පිනිය පිළිබඳව දැන් වෙලාව 12යි විනාඩි 5යි. මේ වෙලාවට ගෙදර හිටියා නම් සුන්දර හීන කීයක් දැකලාද? ඒත් ඇය හරි අපූර්වට නර්තනයේ යෙදෙනවා. ඉතින් මේ නරඹන හැමදෙනාගේම ආදරය ඇයට පිරිනැමෙනවට කිසිම සැකයක් නැහැ. සර් කිව්වම තමයි මාත් එයාව දැක්කේ. එයා තමයි සෙම්බු නර්තනයේ ඉන්න චූටිම නංගි මං හිතන්නේ. ඒ තරම්ම විශේෂකාර දඟකාර පොඩ්ඩොංගෙන් හැඩවිච්ච සෙම්බු නර්තනයට ලස්සන වාදනයක් පසුබිම්ෙන් ඇහෙනවා. ඉතින් මේ මැදගම දහම් පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපිට පසුබිමින් ඇහෙනවා ෂෙනු මෘදංග නාදය, ඒ වගේම නාගසලම් නාදය, ඒ වගේම තවත් විවිධ වාද්‍ය භාණ්ඩ කීපයක් වාදනය කරන නාදය සහ තරුණයන් උමතු කරන්නට සමත් මේ ට්‍රම්පට් වාදනය හරි අපූර්වට වේග රිද්මෙන් තමයි වාදනය වෙන්නේ. ඉතින් මේ වාදනය වේග රිද්ම වගේම මේ නර්තනයත් වේග රිද්ම වෙන්නටම ඕන. මෙතෙක් අපි දැකපු පෙරහැරේ අංගයන් තරමක් අපේ සිත නිවාසනහන්නට සමත් වුණත් මේ නර්තනය නම් අපව උද්දාමයට පත් කරන සුළුයි. ඇත්තම කිව්වොත් අපේ පෙරහැර වෙනත් මතකට හැරෙව්ව සුන්දරම නර්තන අංගයක් තමයි මං හිතන්නේ සෙම්බු නර්තනය. ඒ තරම්ම මනරම් මේ තරම්ම සුන්දර නර්තනයක් අපිට අපේ වේදිකාව ඉදිරි පිටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට කෝලාටම් නර්තනය සුධර්මාරාම දහම් පාසල මැදගම නර්තන ශිල්පියෙකුට ශිල්පිනියකට Tamanගේ ජව සම්පන්න ශරීර ශක්තිය වගේම ඔවුන්ට ආධ්‍යාත්මිකව ශක්තිය ගොඩනගන කාරණයක් තමයි නරඹන්නන්ගේ ආකර්ෂණය සහ නරඹන්නන්ගේ ප්‍රතිචාරය. විශාල පිරිසක් අද මේ පෙරහැර මංගල්‍ය නරඹන්නට සිටින නිසාවෙන්ම මේ ඊටාම වැඩි දුරක් නර්තනයේ යෙදුණු අය තාමත් ඒ ජවයෙන්ම තාමත් ඒ රිද්මයෙන්ම නර්තනයේ යෙදෙනවා. කෝලටම් නර්තනය අර අපි අපේ හෙළ කලාවේ කියන ලීකිලි නර්තනය
Hindu සංස්කෘතියත් අපට දකින්න පුළුවන්. බාලිකාවියන් Hindu සංස්කෘතියට අනුව ඒ ඇඳුම ආයිත්තම් වලින් සැරසිලා කොල්ලටම් නර්තනය එහෙම නැත්නම් ලීකෙලි නර්තනය යෙදෙන අපූර්ව ෂෙනු ගණන් කරමු 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් ඉන්නවා. සර් මට තියෙන ප්‍රශ්නේ තමයි 12 දෙනාටම එක වගේ ජව සම්පන්නකමක් තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම කියන්න ඕන ලී කෙලි නර්තනයට සමාන කෝලාට්ටම් නර්තනයක් තමයි අපි දැන් මේ නරඹමින් ඉන්නේ. ඉතින් විශාල ජන ගගක් ඉස්සරහා ඔවුන්ගේ ජව සම්පන්නභාවය ඔවුන්ගේ මානසික ප්‍රසන්නභාවය විදහා පාමින් අපේ ශ්‍රී ආනන්දරාම පෙරහැර තව තවත් හැඩගන්නනවා. අපේ රට බහු සංස්කෘතික රටක්. අපි භාෂාවන් කීපයක් කතා කරන ආගම් කීපයක් අදහන ඒ වගේම සංස්කෘතියන් කීපයක් නියෝජනය කරන රටක්. පෙරහැර මංගල්‍යයත් අපිට ඒ බව දකින්නට පුළුවන්. එක අතකින් මේ පෙරහැර මංගල්‍ය අපේ රටේ සංස්කෘතික විවිධත්වයේ සංකේතයක් විදිහටත් අපට සලකන්නට පුළුවන්. ෂෙනු එක විශේෂත්වයක් මම දැක්කා. මේ බාලිකාවියන් ඒ හැම දෙනාම සිහින් සිරුර ඇති අය. කොහොම තෝරාගත්තද මන්ද? ඔව්. මිලඟට අප ඉදිරියෙන් ගමන් කරන්නේ කඩු නැටුම. ඉතින් කුමක් සංකේතවත් කරයිද? අපේ වීරත්වය, නොපසුබස්නා උත්සාහය, හෙළ විරුවන්ගේ ඒ දස්කම් විස්කම් මේ සියල්ල අපට සිහිගන්වලා දෙනවා. විශේෂයෙන්ම 1818 වෙල්ලස්සේ කැරැල්ල කියනට වඩා මම කැමති පළමු නිදහස් අරගලය. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දියත් වුණු පළමු නිදහස් අරගලයේ වෙල්ලස්සෙනුයි මතුවෙන්නේ. බූටෑවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල මේ අධි පිරිසගේ මූලිකත්වයෙන්, නායකත්වයෙන්. ඉතින් ඒ ඉතිහාසය අපට මතක් කරලා දෙනවා මේ බාලකයන් අද දක්වන මේ කඩු සරඹ කඩු නැටුම. ෂෙනු ඔබට මොකද්ද හිතෙන්නේ මේ කඩු සරඹ දුටු විට? මටත් නොකියුවට වෙල්ලැස්සි කැරැල්ල මතක් නොවුනාම නොවේ. මොකද මං ඒ කාලේ හිටියේ නැතත් අද අපේ වෙල්ලස්ස දකිද්දී අපිට මතක් වෙන්නේ අපේ විරුවන්. ඒ විරුවන්ව නැවත නැවතත් මතක් කරන මේ කඩු නර්තනය ඇත්තටම ජීවමානව අපේ විරුවන් මතක් කරනවා. ඒ තරම්ම සුන්දරව, ඒ තරම්ම ජව සම්පන්නව අපේ විරුවන්ව මතක් කරනවා මෙන්ම අපේ පොඩිත්තන් ජව සම්පන්නව මේ කඩු නර්තනය රඟ දක්වනවා. වෙල්ලසේ ජව සම්පන්න තාරුණ්‍යය ඒ අතීත වීරත්වය සංකේතවත් කරමින්, ඒ අතීත වීරත්වයට ගරු සම්මාන දක්වමින්, ඒ අතීත වීරත්වයේ ප්‍රතිනිර්මාණය කරමින් අපේ වේදිකාව ඉදිරියෙන් ගමන් කරද්දී ඊළඟට සවරම් නර්තනයක් අපේ ඉදිරියෙන් ගමන් කරනවා. සාමාන්‍යයෙන් අපි දකින්නේ බාලකයන් වෙනමත් බාලිකාවන් වෙනමත් සවරම් නර්තනයේ දෙන ආකාරය. හැබැයි අද ෂෙනු අපි දකිනවා මැදගම ආනන්දාරාම විහාරස්ථ මේ පෙරහැර මංගල්‍යයේ බාලක බාලිකාවන් සම්මිශ්‍රණය, ඔවුන්ගේ හරි අපූර්ව නර්තන ලාලිත්‍ය, නර්තන සුන්දරත්වය, මේ බාලිකාවන්ගේ ලාලිත්‍යයත් ඒ වගේම මේ බාලකයන්ගේ ජව සම්පන්න බවත් එකතු වෙලා හරි අපූර්ව චිත්‍රයක් තමයි අපේ හිතෙත් අපේ ඇස්මානෙත් මේ මොහොතේම වන්නේ. කවිකාර මඩුවේදී ආරම්භ වුණ චාමර සවරන් නර්තනය අද වන විට පෙරහැරක් මවිත කරන්න තරම් ඇත්තටම සංයෝජනය වෙලා දියුණු වෙලා ඇත්තටම රජුන්ට පවන් සැලීමට යොදාගත් චාමර අද මෙලෙස නර්තනය යෙදෙද්දී ඔව් සාමාන්‍ය පෙරහැරක අපට දකින්නට නොලැබෙන ගිරිදේවී නර්තනය
මැදගම් ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ රතනපාල දහම් පාසලේ දැරියන් නර්තන ශිල්පිනියන් තමයි මේ ගිරිදේවී නර්තනය අද ඉදිරිපත් කරන්නේ. අපි මෙතෙක් දුටුවා උඩරට වෙස් නර්තනයට, පයින්පත් නර්තනයට ගැටබෙර වාදනය. හැබැයි මේ පහතරට යක්බෙර වාදනයත් එක්ක තරමක් ජව සම්පන්න ඇඟ සලිත වන අප උද්දාමයට පත් කරන ආකාරයක් තමයි ෂෙනු මට දැනෙන්නේ. ඇත්තටම ගිරි දේවියන් හා සමානව ඒ ලාලිත්‍ය ඒ ඇඳුම් ආයිත්තම් නිර්මාණය ඇත්තටම පෙරහැර ජනිත කරන්න තරම් ඇත්තටම පුදුමාකාර ලස්සනක් නේදස. පහතරට යක්බරය වාදනය කරන හඬට තියෙන තාල ඇත්තටම පුදුමාකාර ලස්සනක්. පාතරට නර්තන සම්ප්‍රදායේ ගිරිදේවී නර්තනය අප ඉදිරියෙන් ලස්සන රූරටම් අවමින් ඇදී යද්දී ඊළඟට ශ්‍රී ස්වර්ණ කලායතනයේ සෙන්පතිගම නව නිර්මාණ නර්තනයක් තමයි අපි ඉදිරියට එන්නේ. ෂෙනු මට නම් පේන්නේ සමනල්ලු වගේ, සමනලියන් වගේ. ඔබට කොහොමද මේ නිර්මාණය දැනෙන්නේ? හරි අපූර්වට විදුලි ආලෝක ධාරා පාට විදුලි ආලෝක ධාරා විහිදුවමින් අපි ඉදිරියෙන් ගමන් කරන්නේ. නව නිර්මාණයක්. ඔව් කුමාරතුංග මුනිදාස මහත්තයා කියනවා අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා. ඉතින් මේ පෙරහැර සංස්කෘතියට එකතු වෙන නව නිර්මාණ, වෙලසෙන් එකතු වෙන නව නිර්මාණ අපට ආඩම්බරයි. මන්නං ආස නැටුම කෙසේ වෙතත් ඒ ගුරුවරයන්ගේ දක්ෂතාවය මත නිර්මාණය කරපු ඒ ඇඳුම් ආයිත්තම බලන්න. ඇත්තටම පුදුමාකාර ලස්සනක්, පුදුමාකාර ඉවසීමකින් නිර්මාණය කරපු ඇඳුමක් තමයි මට නම් මේක බැලූ බැල්මට පේන්නේ. ඊට හා සමානවම මේ සමනලියන්ගේ නර්තනය පුදුමාකාර ලස්සනක්. අපේ ආනන්දරාම පෙරහැර ලස්සන කරන්න, වෙල්ලස්ස පුරවරය ලස්සන කරන්න, වෙල්ලස්සට උරුමකම් කියන්න ආපු පුංචි සමනලියන් වගේ තමයි මට පේන්නේ. ශ්‍රීපාද කාලයටම සමනල්ලු ඕනේ නැල්ලුස ආනන්දරාම පෙරහැර බලද්දී. සංස්කෘතිය හා අත්වැල් බැඳගත් තාක්ෂණය ඈත අතීතයේ පන්දම් එළියෙන්, පහන් එළියෙන් ගමන් කළ පෙරහැර අද වන විට විදුලි ආලෝකයෙන්, විදුලි බුබුලු වලින් ඒකාලෝක වෙලා. ඉතින් තාක්ෂණය යොදාගෙන තිබෙනවා මේ නව නිර්මාණවලට. ඒ වගේම මම දැකලා තියෙනවා සමාජ මාධ්‍යයේ තාක්ෂණයෙන් නිර්මාණය කරපු අලියතුන්. ඉතින් අනාගතයේ සමහර විට අපට දකින්නට ලැබේවි අපේ රටේ තාක්ෂණය විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම අලියතුන් පෙරහැරේ ගමන් කරන ආකාරය. ඉතින් මේ අප ඉදිරියෙන් යන මේ නව නිර්මාණය දිහා බැලුවමත් මට දැනෙන දේ තමයි, හැඟෙන දේ තමයි මේ තාක්ෂණය ඊට අපූර්වට මේ සංස්කෘතියත් එක්ක ගලපාගෙන තියෙන ආකාරය, මේ පෙරහැරත් එක්ක ගලපාගෙන තියෙන ආකාරය. ආයෙත් අපට ඇහෙනවා අර කෝවිලේ මෘදංග බෙරනාදය, නාගසලම් නාදය. ඔවුන් තමයි රිද්මය සපයන්නේ අර ඉදිරියෙන් ගිය නව නිර්මාණයට. ෂෙනු මේ අප ඉදිරියෙන් ගමන් කරන මේ තරුණ වාද්‍ය කණ්ඩායම නිර්මාණයන් දෙකකට රිද්මය සපයනවා. එකක් මුලින් ගමන් කළ අර සමනල නර්තනය,
දෙවැන්න මේ අප ඉදිරියෙන් යන හරි අපූර්ව නර්තනය. මට පූර්ව බලා ගන්න බැරි වුණා. ඔබ දුටුවද? ඒ පූර්වේ මොකක්ද තිබුණේ කියලා? මැදගම රත්න පාල දහම් පාසලෙන් තමයි මේ කහ කිරිල්ලියෝ ටික අද අපේ පෙරහැර වර්ණවත් කරන්න ගෙනත් තියෙන්නේ. කහ කිරිල්ලිය ගොඩාක් පියාඹලා යනවා වගේ මට නම් ලස්සන නර්තනයක් බලා ගන්න පුළුවන් වුණා සර්. ඒ වගේම තමයි කරමැටියේ මිහිඳු දහම් පාසලෙන් කුළු නැටුමකින් තමයි මීළඟට අපේ ආනන්දරාම පෙරහැර වර්ණවත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. සෙනු මං හිතන්නේ නර්තන කණ්ඩායම් 15ක් 20ක් නෑ ඊට වැඩියෙන් අපේ ඉදිරියෙන් යන්නට ඇති. දැන් අපේ ඉදිරියට කෙමෙන් එන්නේ කුළු නැටුම කුළු නර්තන කණ්ඩායම. බලමු මේ වේදිකාව ඉදිරිපස ඔවුන් කොයිතරම් අපූර්වට Tamanගේ හැකියාවන් දිගහරියද කියලා. කුළු නර්තනය කියන්නේ ඇත්තටම මනාව සංවිධානය කරලා තියෙන ලස්සන නර්තනයක්. ඊට නොදැවෙනි ඇඳුම් ආයතම් වලින් හැඩ ගන්වලා තියෙන අපේ කුළු නර්තන ශිල්පීන් මනරම් නර්තනයක් විදහා පාන අයුරු අපට මේ ආනන්දරාම පෙරහැර ඉදිරිපිටදී බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පිටදෙනිය සඳුහංස කලායතනයෙන් මීළඟට වෙස් නර්තනයක අසිරිය අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. තාමත් කුළු නර්තනයේ සුන්දරත්වය ඔබටත් මටත් අත්විඳින්න පුළුවන්. ෂෙනු මට එක අතකට හිතෙනවා පෙරහැරක තියෙන අංග දිහා බැලුවාම සම්ප්‍රදායික අංග දිහා බැලුවාම ගැමියන් Tamanගේ ජන ජීවිතේ එදිනෙදා Taman කරන කටයුතු ප්‍රතිනිර්මාණය කරන්න කලාවක් විදිහට ඉදිරිපත් කරන්නටත් පෙරහැර යොදා ගන්න ඇති කියලා. කුළු නර්තනේ කුල්ල අපි එදිනෙදා ජීවිතේ ගැමි ගෙදර භාවිතා වූ උපකරණේ. ඔව් ඔබ සඳහන් කළා වගේම මීළඟට අපි හැමදෙනාම පෙරහැරක දකින්නටම ආස අංග දෙක මොනවද ෂෙනු? එක අංගයක් අලි අනිත් අංගය වෙස් නැටුම උඩරට වෙස් නැටුම. මේ අංග දෙක නැත්තම් පෙරහැරක් නෙවෙයි වගේ නිකම්. ඒ සුන්දර අංග දෙක වෙල්ලස්ට ආලෝකයේ ගෙන දෙන වෙස් නර්තනය සහ සදාතුක කරඬුව වැඩමවන හතිරාජයා අප ඉදිරියට කෙමෙන් පැමිණෙන ආකාරයයි ඔබටත් මටත් මේ දකින්නට පුළුවන්කම තිබෙන්නේ. බුදුන් උදෙසා කෙරෙන පූජාවක් ලෙසින් පැවැත්වෙන මේ පෙරහැර මංගල්‍යයේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරමින් සදාතුක ධාතු කරඬුව හස්තිරාජයා මතින් වැඩමවන ඒ ගෞරවනීය අභිමානනීය අවස්ථාවටයි මේ අපි එළඹෙන්නේ.
අන තතන තනා තන තම් දෙන තේතන තතන තනා එහෙම වෙන්නට ඕන සෙනු ඒගොල්ලෝ ගායනා කරන්නේ. ඔව්. සුන්දර විස්නර්තනයේ කපූරුව අපේ හෙළ කලාවේ සුවිශේෂීතම අංගයක්. අපේ අනන්‍යතාව ලෝකයට අරන් යන ඒ සුවිශේෂී කලාව උඩරට විස්නර්තනය. මේ විස්නර්තන ශිල්පී ශිල්පිනියන් උපහාර දක්වන්නේ හතිරාජයා මතින් ගෞරවාන්විත වැඩමවන ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ සංකේතවත් කරන සදහතුක ධාතු කරඬුව වෙනුවෙන්. සෙනු එදා රජතුමාට ලැබුණු හරසර අද සදහතුක ධාතු කරඬුවට පිරිනැමෙන ගෞරවනීය අවස්ථාවයි ඒ අප ඉදිරියෙන් නික්මෙන්නට යෙදුනේ. මිළඟට කලගෙඩි නටුමක් පුංචි බාලිකාවන් පිරිසක් අප ඉදිරියෙන් හරි අපූර්වට යනවා. කිලෝමීටරයකටත් එහා ඉඳන් ආරම්භ වුණු මේ පෙරහැරේ ප්‍රේක්ෂකයන් වන අපව පිනවන්නට නර්තන යෙදිලා වෙහෙස කර වුණත් ආයිත් මේ අවසන් අවස්ථාවෙත් ඔවුන් හරි අපූර්වට නර්තන යෙදෙන ආකාරය. සෙනු මේ කලගෙඩි නර්තනයත් එක්ක ඔබට බැරිද ඔබේ අතීතයට යන්න? ඇත්තටම මට නම් මෙතන හිටගෙන ඉන්න බැරි තරම් නංගිලා මල්ලිලා මෙතන යාළගේ දස්කම් විස්කම් අපේ පෙරහැරේ පෙන්නද්දී ඒ තරම් අසිරයක් ඒ තරම් අතීත මතකාවර්ජනයක් මගේ හිතට නම් තට්ටු කරලා දැන්ටමත් හමාරයි. මගේ පොඩි කාලය මතක් වෙන තරමටම මේ නංගිලා මල්ලිලාගේ නර්තනයන් මගේ ජීවිතය වෙනස් කරලා ඉවරයි. කිව්වා වගේම කිලෝමීටරයකට වඩා දුරක ඉඳලා කකුල් කොච්චර කැක්කුම වුණත් මෙයාලා මේ නටන ලස්සන මට නම් තාම හිතා ගන්න බැරි. ඇයිද මන් දන්නේ නැහැ පුංචි පුංචි පෙර පාසල් බබාලා වගේත් මට නම් පේනවා. මට ආයිතර කතාව කියන්න හිතුණා. ගෙදර හිටියා නම් මේ වෙලාවට සුන්දර හින දෙක තුනක් දැකලා නිදි දෙව්දුව වැළඳගෙන හරි අපූර්වට නිදා ගන්න පුංචි දරුවෝ අපව පිනවන්න මේ අභිමානවත් පෙරහැරට සුන්දරත්වය එකතු කරන්න හරි අපූර්ව සුන්දර නර්තනයක යෙදෙන ආකාරය. මෙලඟට සෙනු රතනපාල දහම් පාසලේ මොනර නර්තනය අපි ඉදිරියට එන ආකාරය. මම කලිනුත් ඔබට සඳහන් කළා පරිසරයේ ප්‍රතිනිර්මාණය කරනවා. Taman දකින දේ ප්‍රතිනිර්මාණය කරනවා. සමහර විට සතුන් වෙන්නට පුළුවන්. වැස්ස වෙන්නට පුළුවන්. අකුණු ගැසීම වෙන්නට පුළුවන්. ඒ ප්‍රතිනිර්මාණය කරලා නිරූපණය කරලා ඔවුන් සතුටු වෙනවා වගේම ඒන් යම් පණිවිඩයක් පරිසරයට සමාජයට දුන්නා. මේ තමා දුටු සුන්දර පක්ෂියෙක් ඒ නර්තනයෙන් නිරූපණය කරන ආකාරය ලස්සන මොනර නැටුමයි වේදිකා විදිරියෙන් ගමන් කරන්න. කිව්වා වගේම අපේ පෙරහැර ඇත්තටම සංස්කෘතික සම්මිශ්‍රණයක්. මම මේ නැටුමට වඩා අරහෙන් ඇහෙන මෘදංග බෙර වාදනය ඒ වගේ දේවල් වලට ඇහුම්කන් දුන්නා. ඉතින් මටම ආඩම්බර වෙල්ලස්සෙන් බිහි වෙන්නේ
අපේ අනාගත දේශීය තාරකාවන් නේද කියලා. පෙරහැරේ නර්තන යෙදෙනට නම් කොහෙත්ම නිදිමතක් නැහැ. මේ බලන අයටත් ටිකක් හර නිදිමත එනවා නම් මේ වාදනයත් එක්ක නිදිමත පලා යාවි ළඟ නොසිටින්නට. ඒ තරම් උද්වේගකර බවක් උද්දාමයක් රිද්මයක් සහිතවයි මේ වාදනය අපට ඇහෙන්නේ. සෙනු හංස නැටුම සුමිතුරු කලායතනය යකුන්නාව මට මතක් වෙනවා වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවන්ගේ හංස සංදේශය. ඉතින් හංසයට පුළුවන්ලු දියෙන් කිරි වෙන් කරගන්න. ඒ නිසා සුවිශේෂී පක්ෂියෙක් විදියටයි හංසයා සැලකෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දකිනවා සඳකඩ පහනේ හංසයාගේ රූපය. ඉතින් සුන්දර හංස නැටුමයි මේ අප ඉදිරියෙන් ගමන් කරන්නේ. සුමිතුරු කලායතනය යකුන්නාව අශ්ව නැටුමක්. සර් ඉස්සෙල්ලා ගියෙත් මේ කලායතනෙම නේද මේ සුන්දර නැටුම. ඉතින් බලන්නකෝ මේ කලායතනේ ඔක්කොටම නිදිමත නෑ මන්නම් හිතන්නේ සර් කිව්ව විදිහට. ඔව්. මට පේන්නේ අශ්ව නැටුමකට වඩා වෙලම නැටුමක් වගේ. බාලිකාවයන් එහෙම නැත්නම් කාන්තාවන් තමයි ඒ නර්තනයේ යෙදෙන්නේ. මට පේන විදිහට අතරින් පතර බාලකයන් තරුණයන් ඉන්නවද දන්නෙත් නෑ. පෙරහැරක අපි දකින්නේ අලිනේ. හැබැයි අලි ඇතුන්ට අමතරව අශ්වයන් නිරූපණය කරනවා. ඒ වගේම සිංහයන් නිරූපණය කරනවා. අපි අද දකින්නේ අශ්වයන් නිරූපණය කරන අශ්වයන් සංකේතවත් කරන අශ්ව නැටුම. ඔව් බාලකයනුත් ඉන්නවා. ඒ අතරමැද බාලිකාවන් විතරක්ම නෙවෙයි.
මෙළඟට සුමිතුරු කලායතන යකොන්නාව ලස්සන සමනලියන් කණ්ඩායමක් නර්තනයේ යෙදෙන අපූර්ව අපි දකින්නේ පාට සමනලියන්. නිතැතින්ම අපි සමනල් යායකට යන බවකුයි ෂෙනු මට හැඟෙන්නේ. ඒක තමයි සර් මම බැලුවේ මේ පුංචි සමනල්ලු සමනලියන්ගේ ලස්සන සුන්දරත්වය. කිලෝමීටරයකට ආසන්න දුරක් පියාඹගෙන ඇවිල්ලා මං හිතන්නේ දැන්ටමත් තාමත් මහන්සි නෑ. ඒ තරම් එයාලා ජව සම්පන්නව එයාලගේ නර්තනය ලස්සනට අපේ පෙරහැරේ විදාපානවා. පුංචි සමනලියන් අපි ඉදිරියෙන් ගමන් කරද්දී ඔවුන්ගේ නර්තනය අපේ ඇස්මානයෙන් එපිටට යද්දී සඳුහංස කලායතන පිටදෙනිය පයින්පත් නර්තනය අපි මුලින්මත් දුටුව පයින්පත් නර්තනයක් වෙස් නර්තන කණ්ඩායමත් එක්ක මිළඟටත් හරි අපූරු පයින්පත් නර්තනයක්. එහි සුවිශේෂත්වයක් දකිනවා ෂෙනු මම. ඒක තමයි ඒ පයින්පත් නර්තනය ඇතුලේ පුංචි වෙස් නැට්ටුවෙකුත් ඉන්නවා. පුංචිම පුංචි ශිල්පිනියෙකුත් අපට දකින්නට පුළුවන්. හය හතර නොතේරෙන වයසෙම මේ බෙරහඬට පාද තියෙන ආකාරය කොයිතරම් අපූර්වද. අපි අහලා තියෙනවා කලාවට හුරු හිත කලා කැලෑවට යනු නැත කියලා. ඉතින් අපි විශ්වාස කරනවා සහ ප්‍රාර්ථනා කරනවා මේ පුංචි පුතාගෙත් පුංචි දියණියගෙත් අනාගතය ඉරක් හඳක් පහනක් වගේ බැබලේවා කියලා. එහෙම බැබලෙන්නට ඕන. ඉතින් ඔවුන් හරි අපූර්ව සුන්දරත්වයක්, හරි අපූර්ව චමත්කාරයක්, හරි අපූර්ව ආස්වාදයක් මේ මොහොතේ අප වෙත ප්‍රදානය කරනවා. තජ්ජිත් තොන්නං වලට හුරු වුණාට පස්සේ මොන බාධකාවත් මට නම් එකයි වගේ අර චූටි නැට්ටුක්කාරයයි නැට්ටුක්කාරී නටන ලස්සන බලන්නකො සර්. සුන්දර පයින්පත් නර්තනය අපේ වේදිකාව අසලින් සමුගනිද්දී මෙළඟට ඉෂු ඩාන්සිං ඇකඩමි බැඳියාව පතුරු නැටුම මේ නර්තනයටත් මා දන්න තරමින් ෂෙනු දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අර ලීකෙලි නැටුම, කලගිනි නැටුම වගේම පතුරු නැටුමත් දීර්ඝ ඉතිහාසයක් පුරා අපේ සංස්කෘතික නියෝජනය කරන්නක්, අපේ කලාව නියෝජනය කරන්නක්.
ෂෙනු අහලා තියෙනවද? පෙරහැරේ ගියත් එහෙට මෙහෙට වැනි වැනි දඟල තමයි යන්නේ. ඒ දැඟලිල්ලත් අපට සුන්දරත්වයක්. ඒ දැඟලිල්ලත් අපට සතුටක්. ඉතින් පුංචි කාලේ මතකද අපි පෙරහැරේ අලි ගණන් කරනවා. සමහර විට අලි ගොඩක් වුණාම ගණන් කරගන්න බැරුව වරදිනවා. ඉතින් අද දවසෙත් මේ පෙරහැරේ පළපුරුදු හස්තීන් දෙදෙනෙක් ලංකාවේ ප්‍රසිද්ධ හස්තීන් දෙදෙනෙක් ගමන් කරනවා. මේ දෙවැනි හස්තියා. ඉතින් අප ඉදිරියෙන් මේ තේජාන්විතව ගමන් කරන්නේ. මං අර කලින් කිව්වා වගේ අලි නැත්නම් වෙස් නර්තනයක් නැත්නම් උඩරට බෙරයක් වාදනයක් ඇහෙන්නේ නැත්නම් ඒක පෙරහැරක් නෙවෙයි. ඊළඟට සවරන් නර්තනය අපි ඉදිරියෙන් ගමන් කරන්නේ සෝමානන්ද දහම් පාසල කැඳවින්න. මම දුටුවා හැම එකකම දායකත්වය හැම ආයතනයකම දායකත්වය මේ පෙරහැරට ලැබිලා තියෙනවා. සුන්දර සවරන් නර්තනයක්. සවරන් නර්තනය වේදිකාවේ ඉදිරින් කුළු නර්තනයක අසිරිය අද ආනන්දරාම පෙරහැර වර්ණවත් කරන අයුරුයි අපිට මේ පෙනෙන යන්නේ. මට මෙහෙම ඇහෙනවා සෙනෝ. තාන තනා තම්දේ නාතම්දේ නානා තේතන තනා තම්දේ නාතම්දේ නානා. ඒ ඇඳුමත් මං හිතන්නේ චීත්තයක්. ගැමි පරිසරය, ගැමි ගෙදර, ගැමි කාන්තාවම අපට මතක් කරන නිරූපණය කරන නර්තනාංගයක් විදියටයි මා දුටුවේ. ඊළඟට අප ඉදිරියෙන් තවත් සුන්දර නර්තනයක් ගමන් කරනවා. නාම පුවරුව මගහැරුණාද අපට? නව නිර්මාණ කියලා නම් තමයි. තාම පෙරහැරේ ගොඩක්ම අපිට හිත ඇදිච්ච නර්තන අංග ගත්තොත් ගොඩක්ම හිත ගියේ නව නිර්මාණ වලට. ඒ කියන්නේ තරම් අපූර්වට නව නිර්මාණ අපේ ජනතාවගේ සිත් ඇද ගන්න සුළු ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. මේ වෙල්ලස්සෙන් බිහිවෙන මේ ආනන්දරාම පෙරහැරෙන් බිහිවන අපේ අලුත් තරු කවදා හරි ජාතික තලය තරණය කරයි කියලාමයි මට හිතෙන්නේ මේ නර්තනය බලාගෙන යද්දී. ඊළඟට අපි ඉදිරියට කෙමෙන් ලං වෙනවා සෙනෝ රණමයුර නර්තනය සාරානන්ද දහම් පාසල කින්නරබෝව. කින්නරබෝවේ සාරානන්ද දහම් පාසල තමයි රණමයුර නර්තනය අපට ඉදිරිපත් කරන්නේ. මේ පෙරහැරේ නිරූපණය වෙන පෙරහැර නියෝජනය කරන මේ සත්ව නාම නර්තනයන් දිහා බැලුවහම මට මතක් වෙන්නේ අපි ප්‍රිය කරන අපි ආස කරන සතුන් තමයි සඳහා යොදාගෙන තියෙන්නේ. අපි දුටුවා අස්ස නර්තනය, අප දුටුවා හංස නැටුම, අප දුටුවා මොනර නැටුම. මේ යන්නේ රණමයුර නර්තනය. සුන්දර පක්ෂීන්, සුන්දර සතුන්, ඒ වගේම ජව සම්පන්න සතුන්, අපි ප්‍රිය කරන සතුන් මේ නර්තන අංගයන් සමග එකතු කරගන්නට අපේ ශිල්පිනියන් නර්තනාචාර්යවරුන් සමත් වෙලා තිබෙනවා, දක්ෂ වෙලා තිබෙනවා. මම පුංචි ඉඟියක් දෙන්න සූදානම් වෙන්නේ ෂෙනුට. දැන් නොවරදවාම ඔබ මනසින් යාවි කතරගමට. ඇයි බලන්න අර පූර්ව දිහා. සර් ඇත්තටම කතරගමට යන්න ඕනේ. වෙල්ලස්සේ කෙල්ල කොල්ල ටික ආනන්දරාම පෙරහැරේ කාවඩි නැටුවම ඉතින් බලන්නකෝ අපේ වෙල්ලස්සේ කෙල්ල කොල්ල ටික ආනන්දරාම පෙරහැර ලස්සන කරන අපූර්ව එයාලගේ කාවඩි නර්තනය ඒ සින්දුව පටන් ගද්දිම
අංගවලින් අපූර්ව අභ්‍යාසවලින් හැඩ කරන අයුරු බලන්න සර්. ඒ කාවඩි නර්තනයත් ෂෙනු මම දුටුවේ අපි වෙනදා දකින සාම්ප්‍රදායික කාවඩි නර්තනයකට වඩා නව නිර්මාණයක ස්වරූපයෙන් ඉදිරිපත් වෙන කාවඩි නර්තනයක්. මොකද මේ ශිල්පිනියන් අතේ කාවඩියක් නැහැ. සර් අපි මුලදී සඳහන් කළා වගේම අද පෙරහැර පුරාවටම අපේ වෙල්ලස් පුරවරයෙන් අපේ ශ්‍රී ආනන්දරාම පෙරහැර පුරාවටම නව නිර්මාණ රාශියක් බිහි වුණා. ඇත්තටම කාවඩි අතේ නැති වුණත් මේක කාවඩි නර්තනයක් කියන තැනට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ සංගීතය, ඒ පසුතලය, ඒ ඇඳුම් ආයිත්තම් නිර්මාණ වලින් අපේ හිත ඇදී බැඳී යන්නෙම කතරගම පුරවරයේ කතරගම පෙරහැර දිශාවට. දහගෝනිය එකමුතු කලායතනය අප වෙත තිලින කරන මොනර නැටුමත් එක්කයි දැන් අපි මේ පෙරහැර මංගල්‍ය සමග ඒකාත්මික වන්නේ. ෂෙනු මං හිතන්නේ එදිනෙදා ජීවිතේ අපිට දකින්න බැරි තරම් විසල් මොනරුන් තමයි අද දවසේ අපට දකින්න ලැබෙන්නේ. ඉතින් ඊටම සුන්දර නර්තනයක්. මම හිතුවේ අවසන් නර්තනය කියලා නෑ. ඊට පිටුපසින් තවත් අංග ගණනාවක්ම එන බවයි පේන්නේ. දහගෝනිය එකමුතු කලා වෙල්ලසේ මහා පෙරහැර සමග එකතු වන දහගෝනිය එකමුතු කලායතනයේ මොනර නැටුම. ශිල්පීනියන් රැසක් ඒ සුන්දර නර්තනය අප වෙත දායාද කරනවා. වෛවර්ණ දිලිසෙන සුළු අපේ ඇස් කඩා වැටෙන, කඩා හැලෙන, අපේ ඇස් පියවෙන්නට නොදී අවදියෙන්ම තබා ගන්නට සමත් වන සුන්දර නර්තනයක් එක්කයි අපි මේකතු වෙලා ඉන්නේ.
සෙනු මේ මෙතගම ආනන්දාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගත් වෙල්ලස්සේ මහා පෙරහරට මෙත් සජීවී විකාශයට අනුග්‍රහය දක්වන්නේ බෙතිබර අනුග්‍රහය දක්වන්නේ බිබිල නිවුස් සමගින් මෙදගම නිවුස් ඔවුන්ගේ සාදර සමාදර අනුග්‍රහණෝයි අද දවසේ මේ සජීවී විකාශය අපි අරගෙන එන්නේ හුදී ජන පහන් සංවේගය උදෙසා. සෙනු ඇත්ත ලෝකයේ මොනරු සෙබඩියන් නිදි ගන්න වෙලාවේ අපේ වෙල්ලස්සේ මහා පෙරහැර අභිමානවත් පෙරහැරේ මොනරුන් සෙබඩියන් සුන්දර නර්තනයක යෙදෙන ආකාරයයි මේ අපි දකින්නේ. මේ විශාල පිල්කලඹ දරාගෙන මේ සුන්දර නර්තනයේ යෙදෙන එක මේ රිද්මානුකූල පාතබන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. ෂෙනු කොහොමද ඔබට හිතෙන්නේ? බලන්න අර පිටුපස ඊටම දැවැන්ත පිල්කලඹක් සහිතවයි මේ මොනරුන් නර්තනයේ යෙදෙන්නේ. ඉතින් ඊටම අසිරු කාර්යයක් ඒක. ඔව් සර් අනිවාර්යෙන්ම මටත් හිතාගන්න බැරි ඒ විශාල පිල් කලඹ ඇය හෝ ඔහු කෙසේ ඔහුගේ ශරීරයට දරාගත්තද කියලා. ඒ තරම් විශාල පිල් කලඹක් ඇය හෝ ඔහු දරාගෙන ඉන්නවා කියලා නම් බැලූ බැල්මට අපිට පේනවා. දන්න තරමින් ෂෙනු මේ නර්තන කණ්ඩායම ලංකාවේ විවිධ ප්‍රදේශවල ඊටම ජනප්‍රිය සුප්‍රසිද්ධ පෙරහැර මංගල්‍යයන් වල නර්තනයේ යෙදෙන ඊටම දක්ෂ කණ්ඩායමක්. ඔවුන්ව නාඳුනන කෙනෙක් ලංකාවේ නැති තරම් මේ මොනර නැටුම ඒ තරමටම ජනප්‍රියයි සහ අපට සමීපයි, අපේ රටට සමීපයි. ඉතින් දහගෝනිය රණමයුර කලායතනය එකමුතු කලායතනය දහගොන එකමුතු කලායතනය අප වෙත තිලින කරන සුන්දර මොනර නැටුම සමගිනුයි තාමත් අපි මේ ඒකාත්මික වෙලා ඉන්නේ. මම ඔබට කලින් කිව්වා වගේම මේ දැවැන්ත පිල් කලඹ දරාගෙන ඉන්න හැටි ඇත්තටම මට නම් විස්මයක්, මට නම් පුදුමයක්. ඒ පිල් කලඹ දරාගෙන ඉන්නවා විතරක් නෙවෙයි, ඒ පිල් කලඹ දරාගෙන මේ වගේ නර්තනයක යෙදෙන්නට තරම් ඔවුන්ට තියෙන ශක්තිය, ඔවුන්ට තියෙන ඒකාග්‍රතාවය, මානසික ඒකාග්‍රතාවය,
ඒ වගේම ඔවුන්ට තියෙන හැකියාවේ කුසලතාව ඇත්තටම විස්මිතයි. නාගසලම් වාදනය, මෘදංග වාදනය, ඒ වගේම මේ ට්‍රම්පට් වාදනය අපට සිහි ගන්වන්නේ හින්දු සංස්කෘතිය, දමිළ සංස්කෘතිය අපව නිතැතින්ම කෝවිලට අරගෙන යන්න සමත් වෙනවා. එය වේග රිද්ම වාදනයක්. ඒ නර්තනයත් වේග රිද්ම වෙන්නටම ඕන. මොනර නැටුම අපේ වේදිකාවෙන් එපිටට යද්දී එම කලායතනයේම එකමුතු කලායතනයේ දහගෝණිය කොහොඹ කලය නර්තනයයි අපේ වේදිකා විදිරියෙන් මේ ගමන් කරන්නේ. චනු මම දන්න තරමින් ලංකාවේ උත්සම කොහොඹ කලය නටන ශිල්පියා ඉන්නේ මේ නර්තන කණ්ඩායමේ. මම දන්න තරමින් ඒ තමයි අපේ නිමල් ආදරණීය ශිල්පියා. ඔහුගේ මූලිකත්වයෙන්යි මේ සුන්දර කොහොඹ කලේ නර්තනය මේ අන්දමින් අද දවසේ වෙල්ලසේ මහා පෙරහැර මෙදගම ශ්‍රී ආනන්දාරාම පෙරහැර මංගල්‍යයත් එක්ක එකතු වන්නේ. ෂෙනු ඔබට පුළුවන් ද කලගෙඩියක් නැත්තම් අර පුංචි සෙම්බුවක් වතුර කලයක් ඔළුවේ තියාගෙන යන්න අල්ලන්නේ නැතුව? මට හිතාගන්න බෑ කාටවත් මේ ලෝකේ කරන්න බැරි දේවල් කරන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා කියලා. ඇත්තටම සමබරතාවය කියන්නේ හැමෝටම තියාගන්න අපහසු දෙයක්. ඒ වගේම තමයි දෙහි ගෙඩිය හැන්ද මත තියාගෙන යද්දිත් වැටෙනවා නම් කල ගෙඩියක් ඔළුවේ තියාගෙන ඒ කියන්නේ ඒ කල ගෙඩිය උසටත් තව තව දේවල් රඳවාගෙන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි නේද? මොහොතක් බලන්න මේ කොහොඹ කලය උස අඩුම තරමෙන් අඩි 10කට එහා මං හිතන්නේ. එතකොට නර්තන ශිල්පී අඩි 6ක් වුණොත් අඩි 16ක් විතර. ඉතින් ඊටම අසීරු කටයුත්තක් මේ සමබරතාවය රැක ගැනීම, මේ බර දරා ගැනීම, මේකට හොඳ පුහුණුවක් ඕන, හොඳ අභ්‍යාසයක් ඕන, ඒ වගේම මානසික ඒකාග්‍රතාවයක් ඕන, ඒ වගේම කැපවීමක් ඕන. මේ සියල්ල එක්තැන් වුණු තැන තමයි මේ වගේ අපූර්ව නර්තනයක් අපට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මම දවසක් ඇහුවා මේ නිමල් ආදරණීය ශිල්පියාගෙන් කොහොමද මේක පුරුදු පුහුණුනේ කියලා. ඔහු කිව්වා පොල් ගෙඩිය, කුරුම්බ ගෙඩිය වගේ දෙයක් ඔළුවේ තියාගෙන සමබරතාවය රැකගෙන යන්නට නටන්නට පුරුදු වෙලා තමයි මේ වගේ දස්කම් විස්කම් පාන තැනකට ආවේ කියලා. මං හිතන්නේ අපි හැමදෙනාගේම ගෞරවයත් ආදරයත් ලිංගතුකමත් ආශිර්වාදයත් ඔහුට සහ ඔය කණ්ඩායමට හිමි වෙන්නටම ඕන. ෂෙනු කැලණිය රාජමහා විහාරයේ පෙරහැර, බෙල්ලන්විල රාජමහා විහාරයේ පෙරහැර, කතරගම කිරිවෙහෙර කතරගම පුදුපිමේ මහා පෙරහැර, ඒ වගේම කන්ද උඩරට
සිංකඩගල ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍ය මේ පෙරහැර නාමාවලියට වෙල්ලසෙන් එකතු වුණු පෙරහැර නාමාවලින් දෙකක් තිබෙනවා. ඒ තමයි කොටසර දළදා පෙරහැර සහ අද ඔබත් මාත් මේ විතර කතනය කළ වෙල්ලසේ මහා පෙරහැර මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ පෙරහැර මංගල්‍ය. වෙල්ලසේ ජනතාවට විතරක් නෙවෙයි ලංකාවටම අභිමානය අරගෙන ආව ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන අතීතය ප්‍රතිනිර්මාණය කරන සුවහසක් දෙනාට බොදු බැතිය වැඩවන සතුට විනෝදය ආනන්දය ආස්වාදය රැගෙන ආව ඒ අභිමානය වෙල්ලස්සේ සංකේතයක් ලෙස අද දවසේ මේ මාවතේ ගමන් කරන්නට මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ පෙරහැර මංගල්‍ය සමත් වුණා. ආතත විතත විතතාතත ඝනසුසිර පංචසූරිය නාන්දයෙන් සමලංකෘතව විවිධ සංස්කෘතීන් නියෝජනය කරන විවිධ ජාතීන් නියෝජනය කරන විවිධ ජනවර්ග නියෝජනය කරන නර්තන අංගයන් සංස්කෘතික අංගයන්ගෙන් සමලංකෘතවයි අද දවසේ මේ පෙරහැර මංගල්‍ය ගමන් කළේ. පෙරහැරක අපි දකින්නට ආස අනිවාර්ය අංග වෙස් නර්තනේ උඩරට වෙස් නර්තනේ ඒ වගේම අලියතුන් මේ සියල්ල සමගින් අලංකාර විචිත්‍රවත් පෙරහැර මංගල්‍යයක් අද දවසේ අපට නරඹන්නට ඉඩකඩ ලැබුණා. වෙල්ලස්සේ අහිංසක ජනතාවට දුර බැහැර ගම්වල සිටින ජනතාවට කතරගම ඒ වගේම සෙන්කඩගල මහනුවර පෙරහැර නැරඹීමට යාමට තියෙන ඉඩකඩ සහ පහසු ඉතාම අඩුයි. ඒ ඉඩකඩ ඒ විවර කරමින් ඒ පහසුව උදා කරමින් ඒ අවස්ථාව උදා කරමින් අද දවසේ මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ වෙල්ලසේ මහා පෙරහැර මේ අන්දමින් වීදි සංචාරය කරලා අවසන් වුණ මොහොත මේ පෙරහැර පිළිබඳව ආරම්භයේ සිට විතර කතනය කළ කෙනෙක් ලෙසත් මේ පෙරහැර රස විඳපු කෙනෙක් විදිහටත් ඔබට මොනවද හිතෙන්නේ? වෙල්ලස්ස පුරවරයේ මනා සංස්කෘතික සම්මිශ්‍රණයකින් මනා විවිධ වර්ණානුකූල සම්මිශ්‍රණයකින් එක් අංගයන්ගේ සංයෝජයකින් ආලෝකමත් වුණු හැඩ ගැන්වුණු වර්ණවත් වුණු අපේ ආනන්දරාම පෙරහැර ඉතාමත් වර්ණාන්විත වර්ණාලෝකයකට හැඩ ගැන්වූ මැදගම අවට ප්‍රදේශයේ කලායතනවල පාසල්වල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපේ අවට ප්‍රජාවටත් ස්තුතිවන්ත වෙන්න මේක හොඳම අවස්ථාව. මොකද අපේ ආනන්දරාම පෙරහැර ජාතික තලයකට තවත් සුසංයෝජනයකට තවත් සම්මිශ්‍රණයකට හිමිකම් කියනවා නම් කියන්න මුල් මඩි තාලම තමයි අපේ මැදගම පින් බිම පුණ්‍ය භූමියේ අපේ පින්වත් මිනිසුන්. ඉතින් අපි කතා කරමු අපේ මේ වැඩසටහනට අපේ මේ පෙරහැරට අත හිත දුන්න අපේ බිබිල නිවුස් මැදගම නිවුස් වලින් මාධ්‍ය අනුග්‍රහය සපයපු ඒ සවිවර දෑත් ගැනත්. ඒත් එක්කම මතක් කරන්නට ඕන සෙනු අද දවසේ අපේ බෞද්ධ ජනතාවට ඒ වගේම දමිළ ජනතාවට මුස්ලිම් ජනතාවට ඒ සියල්ලට රස විඳින්නට බොදු පෙතිය වැඩවන්නට ආස්වාදනය කරන්නට මේ දර්ශනීය පෙරහැර මංගල්‍ය අප වෙත අරගෙන ආව මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවන ඒ වගේම මේ සංවිධාන කටයුතු වල තිරෙන් පිටුපස්සේ සිටින සංවිධායක මහත්මීන් තාක්ෂණික දායකත්වයේ සැපයූ පිරිස ඒ වගේම මේ පෙරහැර අලංකාර කරන්නට තමන්ගේ ජවයේ ශක්තිය එකතු කරපු නර්තන ශිල්පී ශිල්පිනියන් සහ මේ පෙරහැර නරඹන්නට දුර බැහැරින් පැමිණි මේ පෙරහැරට ශක්තියක් වුණු පෙරහැරට සාදු කියපු මේ නර්තන ශිල්පී ශිල්පිනියන්ට ආශිර්වාද කරපු අපේ ප්‍රේක්ෂක ජනතාව ඒ හැමදෙනාම මතක් කරනවා මැදගම නිවුස් බිබිල නිවුස් එකම. ඉතින් අභිමානවත් පෙරහැර මංගල්‍යයක් නිමාවට පත්වෙන මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ අපේ සජීව විකාශය මෙතකින් නිමාවට පත් කරන්න පෙරහැර සම්බන්ධයෙන් යලිත් වතාවක් තිරෙන් පිටුපස තිරෙන් ඉදිරියේ මේ පෙරහැර මංගල්‍යයත් එක්ක එකතු වුණ හැම දිනාටම
තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් වෙල්ලසේ අභිමානවත් පෙරහැරක විතර කතනට එකතු වුණු පාරින්ද්‍යශනු අභිමාන්‍යා ඔබට සහ මේ ජනතාවට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නට සූදානම් වෙන්නේ ඔබත් සමග හඬ මෙහෙවර එකතු කළ මම විජේසුන්දර බලවත් බණ්ඩාර. හමුවෙමු 2027 වර්ෂයේ වෙල්ලසේ මහා පෙරහැර මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ දර්ශනීය අභිමානනීය පෙරහැර මංගල්‍යයක් සමගින්. සඳහා අනුග්‍රාහක දායකත්වය ලංකාවම මවිත කළ ප්‍රතිඵල පෙන්වූ ඇදුරු මඩුල්ල ඉකොන් කලාත් ඉංග්‍රීසි ඉගැන්වීමේ පූර්වාදර්ශය ඉංග්‍රීසි වලට බය නැති කළ සුහාසක් දරුවන්ගේ ඉංග්‍රීසි ගුරුවරයා අජිත් පී දිසානායක සම්පත් විජේරත්න 3-4-5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව පන්ති නැනසල ස්මාර්ට් එඩියුකේෂන් සෙන්ටර් මැදගම සාමාන්‍ය පෙළ ගණිතය තෙනුල දිසානායක ගණන්කාරයන්ගේ පාරාදීසයට ඔබත් එක්වන්න ගණිතය සමානයි තෙනුල දිසානායක ඌවේ විශිෂ්ට ගිණුම් කරන ප්‍රතිඵල නිර්මාණය කළ ගුරුවරයා පාසලෙත් පන්තියෙත් 100% ප්‍රතිඵල ඇති එකම ගිණුම් කරන ගුරුවරයා ලලිත් රණසිංහ කාටත් හරියන ගිණුම් කරන පන්තිය IT පන්ති අතර ICT ක්ලාස් එක රැල්ලට ගියාට ප්‍රතිඵල නැද්ද එන්න දවසක් ඇවිත් බලන්න උසස් පෙළ ICT හේෂාන් වර්ණකුල සූරිය කල්පයක් ගියත් විකල්පයක් නැති ගණිත පන්තිය රොෂාන් දර්ශන මෙහෙවන ප්‍රතිඵල නියත ගණිතය ගණිතයට නියතය රොෂාන් දර්ශන වෙල්ලස්සේ හද බැඳි රන්කරුවා රෝහිත ගෝල්ඩ් හවුස් නොම්බර 107 මේන් ස්ට්‍රීට් මැදගම KTH සුපර් සෙන්ටර් 9 මැදගම නිවසට අවශ්‍ය හැමදේම එකම වහලක් යටින් අපගේ නවතම ප්‍රදර්ශනාගාරය දැන් විවෘතයි KTH සුපර් සෙන්ටර් 9 මැදගම විද්මා සුපර් තීක්ෂණ කන්ස්ට්‍රක්ෂන් අපගේ නවතම ශාඛාව 9 මැදගම විවෘතයි විද්මා සුපර් තීක්ෂණ කන්ස්ට්‍රක්ෂන් මැදගම හිමේෂිකා කෝනාර මෙහෙවන කේක් සැකසුම් හා නිර්මාණ පාඨමාලාව ළඟදීම මැදගමට ජූලි මාස පළමු සතියේ මැදගම පාඨමාලාව ආරම්භේ වැඩි විස්තර සඳහා අමතන් 076යි 577යි 0809 ගෙදර ඉඳන් වගේ ජොබ් එකක් කරන්න කැමතිද මැදගම ජුමේරා ලංකා ඇඟවුම් ආයතනය වෙත පියනගන්න දුරකථන 070යි 699යි 0220 ඒමක් නැතුව ගාණක් හදමු ගණිත දේශක ජී රාජපක්ෂ මෙහෙවන 6-11 ශ්‍රේණි ගණිත පන්ති සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් බුද්ධිමා අධ්‍යාපන ආයතනය මැදගම නන්නපුරාව හා බිබිල